මුලින්ම අපිට මේක හදන්න ඕන කරන්නේ මයිලෝ. මම ග්‍රෑම් 15 මයිලෝ පැකට් දෙකක් අරගත්තා. ඊට පස්සේ කෝප් එකට මයිලෝ පැකට් දෙක දාගන්න. මම පිටිහැඳි දෙකකුත් එකතු කරා. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා කැමති නම් විතරක් දාගන්න. ඊට පස්සේ මද උණුසුම් වතුර මිලිලීටර් 125ක් විතර එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඔයාලගේ රස අනුව සීනි දාගන්න. ඊට පස්සේ ටිකක් නිවෙනකන් ඒක අයින් කරලා තියන්න. භාජනයක් අරගෙන බිත්තර දෙකක් දාගන්න. විනාඩි 2ක් විතර බිත්තර දෙක හොඳට ගසා ගන්න. ඊට පස්සේ හදාගත්තු මයිලෝ එක ඒකට එකතු කරන්න. මට නම් සීනි මදි. මම තව සීනි එකතු කරගන්නවා. ඔයාලත් රස බලලා ඔයාලගේ රස අනුව තව සීනි එකතු කරගන්න. පුඩින් එක හදාගන්න භාජනයට තෙල් ටිකක් ගාලා අරගන්න. විනාඩි 35ක් විතර සාමාන්‍ය ගින්දරේ ස්ටීම් කරගන්න. මේ විනාඩි 35කට පස්සේ හොඳට තැම්බිලා තියෙන්නේ. ඇත්තටම මේක හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.